හෙලෝ සුබ දවසක් ඔයාලට. ඉතින් මට මෙන්න මේ වගේ පොඩි අන්නාසි ගෙඩි වගේක් මගේ යාළුවෙක්ගෙන් හම්බුණා. එයාගේ වත්තේ හිටවලා හදපු. ඉතින් මට පොඩි අයිඩියා එකක් ආවා. ඒකෙන් මෙන්න මේ වගේ රසම රස අයිස්ක්‍රීම් එකක් හදාගන්න. ඉතින් හදිසියේ පහළ වුණු අයිඩියා එකක් තමයි මේ. ඉතින් මං එතන තිබුණු මෙන්න මේ වගේ සාමාන්‍ය ප්‍රමාණය හොඳට ඉදුණු අන්නාසි ගෙඩියක් තෝරලා ගත්තා. ඒ වගේම මෙන්න මේ වගේ රෙඩ්මෑන් විපින් ක්‍රීම් එකෙන් ටිකක් ඉතුරු වෙලා තිබුණා මට. ඒකෙන් කෝප භාගිකුයි මම සීනි කෝප භාගිකුයි තමයි අරගත්තේ ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට. විපින් ක්‍රීම් කෝප භාගෙට මම කිරි පිටි මේස හැඳි දෙකක් එකතු කරගත්තා. තව ටිකක් රසය වැඩි කරගන්න කියලා හිතාගෙන. ඇත්තරම නියම රසයක් ආවා මේ අයිස්ක්‍රීම් එක. දැන් මම අන්නාසි ගෙඩියේ පොතු ටික කපලා අයින් කරගන්න යන්නේ. මේ විදිහට දෙපැත්ත කපලා මම අන්නාසි ගෙඩියේ පොත්ත ටිකක් වැඩිපුර කපා ගත්තා. කටු ගතියත් එක්ක අයින් වෙන්න. මේ විදිහට මම පොත්ත කපලා අයින් කරගෙන තව ටිකක් අන්නාසි ගෙඩියේ කටු හරියත් මේ විදිහට අයින් කරගත්තා. දැන් අන්නාසි ගෙඩිය මම මේ විදිහට හතරට පළලා මැද නාරටිය අයින් කරගත්තා. ඉතින් මට කෑලි 4න් කෑලි 3යි ගන්න පුළුවන් වුණේ අයිස්ක්‍රීම් එක හදාගන්න. අනිත් කෑල්ල මගේ පොඩි බබා අරගෙන ගියා. එයා හරිම ආසයි අන්නාසි කන්න. ඉතින් කෑලි 3න් මම මේ විදිහට චූටි චූටි අන්නාසි කෑලි කපා ගත්තා. විප් ක්‍රීම් කෝප භාගෙට දාගත්ත කිරිපිටි මේස හැඳි දෙක මම මේ විදිහට දිය කරගත්තා හොඳට. ඊළඟට මම අන්නාසි කෑලි වලට ලුණු චුට්ටකුයි දෙහි ඇඹුල් චුට්ටකුයි එකතු කරගත්තා. මේ විදිහට. දැන් තියෙන්නේ බ්ලෙන්ඩ් කරගන්න. මම බ්ලෙන්ඩර් ජායක මේ විදිහට අරගෙන එකට අන්නාසි කෑලි ටික, විපින් ක්‍රීම් ටික, සීනි කෝප භාගේ දාලා මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. දැන් මම බ්ලෙන්ඩර් ජායක ඇරලා විපින් ක්‍රීම් දිය කරගත්ත කෝප්පෙටම වතුර චූට්ටක් විතර දාලා ඒක බ්ලෙන්ඩර් ජායකට දාගෙන තව ටිකක් මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්තා. කෑලි හොඳට බ්ලෙන්ඩ් වෙන විදිහට. දැන් මෙන්න මේ වගේ උක්කු මිශ්‍රණයක් තමයි මට ලැබුණේ. මේ අන්නාසි මිශ්‍රණේ මම රැයක් පිරෙන්න අධිශීතකරණය දාලා හොඳට සෙට් වෙන්න තිබ්බා. මේ පහවදා උදේට අයිස්ක්‍රීම් එක. දැන් මම අයිස්ක්‍රීම් එක කොහොමද කියලා බලන්නයි යන්නේ. මෙන්න මේ විදිහේ හොඳ ක්‍රීමි ගතියට වතුර ගතියක් පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති විදිහට අයිස්ක්‍රීම් එක හොඳට සෙට් වෙලා තියෙනවා. කඩෙන් ගන්න අයිස්ක්‍රීම් එකක් වගේ. ඊටත් වැඩිය හොඳයි. මේ විදිහට හොඳට සෙට් වෙලා තියෙනවා. හොඳ ක්‍රීමි උකු ගතියට අයිස්ක්‍රීම් එක. ඒ වගේම හරිම රසයි. හදලම බලන්න ඕනේ මේ අයිස්ක්‍රීම් එකේ රස කොහොමද කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ අයිස්ක්‍රීම් එක try කරලා බලන්න. ගිහින් එන්න. සුබ දවසක්.